දහම් සෙවණේ සිඟිත්තෝ ළමා වැඩසටහන් තුලින් ඓතිහාසික තොරතුරු පිටුවටයි අපි දැන් යන්න සූදානම. අද දසමහායෝධයන් අතරින් නන්දි මිත්‍රයෝධයා ගැනයි අපි කතා කරන්නේ. හලාවත බංගදෙනිය හන්දියෙන් හැරේ පල්ලම නගරයට ආපු අපි දැන් මේ යන්න සූදානම පල්ලම නන්දි මිත්‍ර රජමහා විහාරස්ථානයටයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී මීටර් 500ක් ගිය තැන අපිට මෙම ඓතිහාසික විහාරස්ථානය හමු වෙනවා. මේ ඔබ පැමිණ සිටින්නේ පල්ලම ඓතිහාසික ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරස්ථානයට. මේ විහාරස්ථානය ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් විදිහට සැලකෙනවා. නන්දිමිත්‍ර යෝධයා විසින් මේ ගම්පියස තුල ඉදිකරන ලද මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ විශේෂත්වය නිසාම මේ ගමට විශාල වූ වැදගත්කමක් එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට දකින්නට ලැබෙන්නට ඇති ඔබ විහාරස්ථානයට පැමිණෙනකොටම අපට විශාල වූ චෛත්‍ය රාජානන් වහන්සේගේ නටබුන් කීපයක් දකින්නට ලැබෙනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගලා තියෙන්නේ අනුරාධපුර යුගයට සමකාලීනව. නන්දිමිත්‍ර යෝධයා දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර ප්‍රමුඛ පෙළේ යෝධයෙක් විදිහට සැලකෙන්නේ. එතුමා අනුරාධපුරයේ යුද ජයග්‍රහණය සිහිපත් කරගෙන තමන් උපන් ගමේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිර්මාණය කළ බවට ලිඛිත තොරතුරු අපට පොත්පත් වලින් හොයා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරස්ථානයේ නමින් ඉදිකළ මේ චෛත්‍ය රාජානන් වහන්සේ රුවන්වැලි සෑය නිර්මාණය කරලා ඊට දවසකට පස්සේ ගොඩනගන ලද චෛත්‍යයක් විදිහට තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මේ චෛත්‍ය රාජානන් වහන්සේ රුවන්වැලි සෑයට වඩා උසින් අඟලක් මිටිවන අතර විශාලත්වය වපසරිමේ වශයෙන් ගත්තාම ඊට වඩා සුවිශේෂී විශාලත්වයක් චෛත්‍ය රාජානන් වහන්සේ තුල පවතින බව තොරතුරු අපට හමු වෙලා තියෙනවා. එවැගේම චෛත්‍ය රාජානන් වහන්සේ නන්දිමිත්‍ර නවවංගු කියන නමින් නම් කරන්නට ප්‍රධානම හේතුව විදිහට සැලකෙන්නේ දුටුගැමුණු රජතුමාගේ අනිකුත් දසමහා යෝධයින් අතර අනික් සහෝදර යෝධයින් 9 දෙනා සිහිපත් කරගෙන දොරටු 9ක් ඇතිව ඉදිකරපු විශාල චෛත්‍යයක් නිසා නවවංගු රජමහා විහාරස්ථානය කියන නම මේ විහාරස්ථානයට යොදාගෙන තියෙනවා. එවැගේම චෛත්‍ය රාජානන් වහන්සේ අද වෙන විට පොළවට ගිලා බසමින් පවතින නටබුන් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඔබට දැන් මේ අපේ ඉන්න ස්ථානය දැක බලා ගන්නට පුළුවන් විශාල ගල් කණු වලින් සමන්විත ස්ථානයක් විදිහට. විශේෂයෙන්ම මෙතන විශ්වාස කරන ආකාරයට විශාල ධර්මශාලාවක් හෝ පුස්තකාලයක් එහෙම නැත්නම් රහතන් වහන්සේලා පොහොය කර්ම කරන ලද උපෝෂිතාගාරයක් විදිහට මේ ස්ථානය පිළිබඳව තොරතුරු ඓතිහාසික වශයෙන් හොයාගෙන තියෙනවා. මේ ඔබ දකින්නේ විහාරස්ථානයේ තවත් සුවිශේෂී වූ වැදගත් ස්ථානයක්. මේ පූජා භූමිය ගොඩනැගීමෙන් අනතුරුව ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටි ස්ථානයේ විදිහට මෙතන සැලකෙනවා. නිදන් හුරුන් විසින් පසු කාලීනව මේ ස්ථානය ඔවුන්ගේ ගොදුරුගමක් බවට එහෙම නැත්නම් ගොදුරු ස්ථානයක් බවට පත් කරගෙන ඒ නිදන් වස්තු පැහැර ගැනීම සඳහා කරන ලද උත්සාහයක් තමයි මේ දකින්නට ලැබෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් සකස් කළ මල් ආසනය තමයි ඔබට ඔය දකින්නට ලැබෙන්නේ. සමහර වෙලාවට ඒ තොරතුරු වලට අමතරව නන්දිමිත්‍ර යෝධයා විසින් යුද්ධයේදී භාවිතා කරන ලද කඩොල් ඇත්තු දුටුගැමුණු රජු විසින් අවසාන භාගයේදී ඔහුට ප්‍රදානය කළ බව ඉතිහාසගත තොරතුරු වල සඳහන් වෙනවා. ඒ කඩොල් ඇතා මේ ස්ථානයේ සම්දම් බැලකින් බැඳ තිබූ බවට අතීත පිරිස් විසින් මේ ස්ථානයේ පිළිබඳව තොරතුරු කතා කරනකොට ඒ පිළිබඳව කියනවා. අනුරාධපුර යුගයේ රජ කළ එළාර රජතුමාගේ කාලයේ සිටි මිත්‍රනම් සෙන්පතියාගේ
නැගණියට පුතෙකු ලැබුණා. ඒ පුතා තමයි නන්දිමිත්‍ර යෝධයා. මොහු කුඩා කාලයේ සිටම දඟකාර චරිතයක්. මොහු තුළ තිබෙන සුවිශේෂත්වය තමයි මොහුගේ කාය බල ශක්තිය. ඉතින් මේ නන්දිමිත්‍ර යෝධයා තුළ තිබුණු දඟකාරකම නිසා එයාගේ අම්මයි තාත්තයි ගෙදරින් යන කලින් ගෙදර තිබුණු කුරහන් ගලේ බැඳලා යන්නයි පුරුදු වෙලා සිටියේ. ඉතින් මේ නන්දිමිත්‍ර යෝධයා දවසක් යාගේ අම්මයි තාත්තයි හම්පටියකින් ගෙදර තිබුණු කුරහන් ගලේ බැඳලා ගිය අවස්ථාවක කුරහන් ගලක් ඇදගෙන ඒ මිහ ගිහින් තියෙනවා. ඒ වගේම තවත් දවසක නන්දිමිත්‍ර යෝධයාගේ අම්මයි තාත්තයි කුඹුරට යන්න පෙර ගෙදර තිබුණු උණ පඳුරක නන්දිමිත්‍ර යෝධයාව ගැට ගහලා ගිහින් තියෙනවා. ඉතින් නන්දිමිත්‍ර යෝධයා ඒ උණ පඳුර සහ මුලින්ම ගලවලා දාලා එයාගේ අම්මයි තාත්තයි හිටපු කුඹුර දෙසට ගමන් කරලා තියෙනවා. දහම් සෙවනේ සිඟිත්තෝ ළමා වැඩසටහනට ඔබටත් එක්වන්න පුළුවන්. ඔබේ විහාරස්ථානයේ, දේවස්ථානයේ හෝ පොදු ස්ථානයක අපේ ශාඛා සමිතියක් පිහිටුවන්න. ලියන්න අපට අපත් සමග එක් වී ඔබේ හැකියාවන් ලොවටම පෙන්වන්න.